එතකොට මේ අද බලන්න යන්නේ මැග්නටෝස්ටැටික්ස්. එතකොට මේ ටික ලොකු කොටසක් ඉක්මනට කරන් යන නෝට් එකේම පැහැදිලි කරන්න. එතකොට මැග්නටෝස්ටැටික් කියවහම නමෙන්ම තේරෙනවා මේක මේ ස්ටැටික් මැග්නටික් ෆීල්ඩ් එක කියන්නේ කාලෙත් එක්ක වෙනස් වෙන්නේ නැති. ඒ කියන්නේ ඩබා B over ඩබා T කියන එක බිඳුවයි. හරි. අපි කලින් පස්සේ මැක්ස්වෙල් ඉක්වේෂන් වල කතා කරනවා මේක not equal to 0 වෙනවා. වෙලාවට තමයි මැක්ස්වෙල්ස් ඉක්වේෂන්ස් ඕන වෙන්නේ. දැනට මේක ඒ කියන්නේ බීටා කියන එක කාලෙත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බීටා කියන එක ටයිම් ඉන්ඩිපෙන්ඩන්ට්. හරි. එතකොට මේකේ අපිට මේක හැමතැනම දැන් මේ පොඩි කාලේ ඉගෙන ගත්තා වගේ f සමානයි BIL sin theta වගේ සමීකරණ මේක නැහැ. මේක ඔක්කොම තියෙන වෙක්ටර්ස් ඇසුරෙන්. හේතුව මේ 3D ඇනලිසිස් කරන්න නිසා තමයි වෙක්ටර් කැල්කියුලස් ඉගෙනගන්නේ. 2D ඇනලිසිස් නම් ප්‍රශ්නයක් නැහැ. අර වගේව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පළවෙනි සමීකරණ තමයි බීටා මේ සමාන μh කියන එක ඩෙෆිනිෂන් එකක්. එතකොට ඒකෙදි බීටා කියලා කියන්නේ මැග්නටික් ෆ්ලක්ස් ඩෙන්සිටි එකට ඉස්සර වලින්ම අනින්නේ. μ කියන්නේ permeability එක හෙන්රි per meter. h කියලා කියන්නේ magnetic field intensity එක amperes per meter. එතකොට මේකේ හොඳ රෙෆරන්ස් එකක් තියෙනවා කියලා කියනවා. මේ කියන්නේ හොඳයි ඇත්ත මේක. අවුලක් නැහැ සෙට් ඉතින් අවුලක් නැහැ. මේ ඒක මේ මෙහෙම සර්ච් කරාම එනවා lecture notes on physics volume 2 කියලා රිචඩ් මේ ෆයින්මන්ගේ මේ Nobel winner කෙනෙක්. එතකොට අපි දැන් මේකේ දැන් μ කියන එක නේ අපි ස්කේල් එකක් විදිහට තමයි ගන්නෙ. μ කියන එක ස්කේල් එකක් විදිහට ගන්නෙ. ඒ බීටා කියන එකත් වෙක්ටර් එකක්, h කියන එකත් වෙක්ටර් එකක්. μ කියන එක ස්කේල් එකක් වෙනවා. හැබැයි අයිසෝට්‍රොපික් කේසස් වලට අයිසෝට්‍රොපික් කියන්නේ මේ වොලියුම් ඒ කියන්නේ අවකාශයේ මේ ඩිරෙක්ෂන් එක මත ප්‍රොපර්ටිස් වෙනස් වෙන්නේ නැත්තම්. ඒවට තමයි මේ අයිසෝට්‍රොපික් කියලා කියන්නේ. කියන්නේ මේ පැත්තට තියෙන μ තමයි අනිත් පැත්තට ගත්තත් තියෙන්නේ. උඩ පැත්තට ගත්තත් තියෙන්නේ මේ මම තමයි. ඒ හින්දා ඒ වගේ වට මේ μ කියන්නේ ස්කේල් එකක්. හරි. මේක අනිත් පැත්ත ඇනයිසෝට්‍රොපික් වෙනකොට මම කියන්නේ ටෙන්ස් කියලා. ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. හරි. මේකට අදාළ කේස් එකක් නෙමෙයි. එතකොට දෙවෙනි එක තමයි දැනගන්න ඕනේ මැග්නටික් ෆීල්ඩ් ඩියු ටු කරන්ට්ස් කියන එක තමයි වැදගත්ම දේ මේකේ තියෙන. අපි දන්නවා කරන්ට් එකක් යනවා නම් කන්ඩක්ටර් එක ඒක වටේට මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා. ඒතර මේක බයෝසාවර් ලෝ වගෙන් තමයි මේක අර අපිට හරියට මොඩල් ගන්න පුළුවන්. ඒක මේ මෙතන නේ බයෝසාවර් එක ඉන්න පල්ලෙහාට මේ හරි. ඒතර පළවෙනි එක බලමු. මෙතන මේ ෆෝස් එක ඇති වෙන එක අපි දන්නවා මේ කරන්ට් එකක් ගලන කරන්ට් එකක් තියෙන කන්ඩක්ටර් එකක් මැග්නටික් ෆීල්ඩ් එක තිබ්බාම යාට මේ ෆෝස් එකක් ඇති වෙනවා. හරි. ඒකට මූවින් චාර්ජ් එකක් මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙන ෆෝස් එකක් ඇති වෙනද එහෙමනේ කරන්ට් එකක් කියන්නේ මූවින් චාර්ජ් එකක්නේ. ඒතකොට ඒ හින්දා ෆෝස් එකක් ඇති වෙනවා. පොඩි කාලේ නම් අර ඕක තමයි ගත්තේ F සමානයි BIL sin theta කියලා. හරි. එතකොට මේක අපි මේ විදිහට ගත්තොත් මේ කන්ඩක්ටර් කොහොම තියනවා පොඩි ඒකේ චූටි කන්ඩක්ටර් කැලක් ගන්නවා DL කියලා. එතකොට මේ වෙක්ටර් DL බීටා වෙක්ටර් එකක්. එතකොට I කියලා කියන්නේ වෙක්ටර් and y කියලා කියන්නේ ස්කේල් එකක්. මම මෙතන වෙක්ටර් කියලා ලියන්නම්. DL මේක B වෙක්ටර් එකක්. එතකොට මේකේ මේ කරන්ට් එක මේ ස්පර්ශයක් ගහලා තියෙන්නේ. කරන්ට් එකයි බීටා එක අතර කෝණය θීටා නම් අපිට මේ කුඩා ලෙන්ත් එකකින් ඇතිවෙච්ච ඒ කුඩා ලෙන්ත් එක මත කරන්ට් එකකින් ඇතිවෙච්ච මේ කරන්ට් එක සහ බීටා හින්දා ඇතිවෙච්ච ෆෝස් එක මම DF කියනනම් මට DF ලියන්න පුළුවන් බීටා ක්‍රොස් DL into I කියලා. මේකම තමයි පොඩි කාලේ ඉගෙන ගන්න සමීකරණ. දැන් බීටා ක්‍රොස් DL කියන්නේ cos product එක අපි දන්නවා B magnitude of B into magnitude of B into magnitude of DL into sin theta into n hat. n hat කියන්නේ මේ ඔය දෙකටම perpendicular direction එක into sin theta කියලා. හරි. sin theta into I. හරි BIL. ඉතින් BIL sin theta නැතිනේ ඒකම තමයි මේ මෙතනක් තියෙන්නේ. හරි. ඒතර වෙක්ටර් අසුරින් මැග්නිටියුඩ් එක ගත්තේ නැත්නම් මෙතන මේ n hat ලියලා නැත්නම් මෙතන නැත්නම් df වෙක්ටර් එක ගත්තොත් මේ මෙතනත් වෙක්ටර් ගන්න ඕනේ. මැග්නිටියුඩ් එක of වෙක්ටර් එක. හරි. වෙක්ටර් කියන මැග්නිටියුඩ් එක. එතකොට මේක df කියන වෙක්ටර් එක ගත්තොත් උතන n වලින් n hat වලින් වැඩි වෙන්න ඕනේ. n hat කියලා කියන්නේ ওই දෙකටම perpendicular එක. හරි. අපි දන්නවා දකුණත් නියමෙන් ෆ්‍රේමින් ගාමත් නියම වලට මොනවා කරන්න හැටි මොකක් කරේ නියමෙන් ගන්න පුළුවන් එක. මේ අර මූවින් චාර්ජ් එකකට මේ මොකද්ද
ධාරාව ගලනකොට චුම්බක ශක්තිය තියෙනකොට බලය ඇතින එක. මේක දෙකටම මේ ලම්බක දිශාවෙන් තමයි ගන්න ඕනේ. මේක ඩිරෙක්ෂන් එක කරන්න පුළුවන් මේ ෆ්ලෙමින්ගේ left hand rule එකෙන්. left hand rule එකෙන් මේ මාවට කියලා කියන්නේ force එක කරන ඩිරෙක්ෂන් එක. එතකොට මේ දබර කිල්ල කියන්නේ බීටාගේ ඩිරෙක්ෂන් එක. එතකොට මේ මැද කිල්ලෙන් කියන්නේ කරන්ට් එක මේ යන ඩිරෙක්ෂන්. හරි. එතකොට මේකේ විදිහට නම් මේ අපි sin θ විතර විභේදනය කරගත්තට පස්සේ බීටා මෙහිට කරන්ට් එක මෙහෙටනකොට මේක force එක ගන්න පහළට. හරි. පහළට. ඒතර ඕක තමයි n hat ගේ ඩිරෙක්ෂන් එක කියලා කියන්නේ. හරි. එතකොට අපි ඊට පස්සේ යමු බයෝසාවා law එකට. බයෝසාවා law එක කියන්නේ අපි කරන්ට් එක මොකක් හරි දැන් අපි දන්නවා කන්ඩක්ටර් එකකින් කරන්ට් එක ගන්නකොට ඒක පටේට ඇති වෙනවා ලූප්ස් විදියට මේ බීටා එකක්. ඒ කියන්නේ මැග්නටික් ෆ්ලක්ස් එකක්. හරි. ඒතර මේක තමයි දැන් බලන්න යන්නේ. අපි මෙහෙම හිතුවොත් මේ මේ 3D ඇක්සස් තුන තියෙනවා. එතකොට අපි මෙහෙම පොඩි කරන්ට් කැරි කරන මේ පොඩි මේ වගේ DL ඩෑෂ් කියලා අපි පොඩි දිගක් ගන්නවා. කන්ඩක්ටර් දිගක් ගන්නවා. ඒකේ කරන්ට් එකක් ගන්නවා I ඩෑෂ් කියලා. එතකොට එයාට මේ ඔරිජින් එකේ තියෙන දුර තමයි R ඩෑෂ් කියලා කියන්නේ. එතකොට දැන් මෙයා හින්දා අපි දන්නවා හැමදාම මේකේ මේ මැග්නටික් ෆ්ලක්ස් එකක් ඇති වෙනවම තැන් වල. ඒත් අපි ඒක නිකන් ඔහම ආබිටරි පොයින්ට් එකක් ගත්තොත් එතනදී බීටා අපිට හොයන්න ඕනේ. බීටා හරි H හරි දැන් H ඒව කියන්නේ H කියලා. ඒව කියන්නේ මේක බීටා හොයන්න පුළුවන් අපිට. එතකොට මේ ලියලා තිනවා මම කියන්න ඕන නම් due to this I dash current in DL dash conductor a magnetic flux is generated. ඒක මම කලින් අහලා බලන්න. ඊට පස්සේ මේක හමු පොයින්ට් එකකට ගත්තොත් අපි එතෙන්ට තියෙන දුර ගන්නවා මේ වෙක්ටර් සිම්පල් r කියලා. මෙතන r dash මේ තියෙන්නේ. එතකොට අපි මෙතන මේ වෙක්ටර් මේ මෙතන දැන් අපි infinitesimal small dlx සලකුවට අපි මේක මැද ඉඳන් ගත්තොත් මෙතෙන්ට තියෙන දුර ඒකට අපි මේ වෙක්ටර් එක අපි ගන්නවා r මේක පටල ගන්න එපා. හරි. මේ මෙන්න මේ පැත්තේ තියෙන ඩිරෙක්ෂන් එක. මේ පැත්තේ තියෙන ඩිරෙක්ෂන් එකේ සම්පූර්ණ වෙක්ටර් එක තමයි මේ r කියලා කියන්නේ. හරි. ඒක r hat කියලා කියන්නේ යුනිට් වෙක්ටර් එක. හරි. ඒතර ඕක පටල ගන්න එපා. ඕකත් එක්ක පොඩ්ඩක් වෙනසක් වෙනවා. මේ r කියලා කියන්නේ මුළු වෙක්ටර් එක. ඒකේ මේ r කියන්නේ r බාර් නේ මොකද කියන්නේ r වෙක්ටර් r කියලා කියන්නේ මුළු වෙක්ටර් එක. මේ r කියන්නේ මැග්නිටියුඩ් එක. මේ තියෙන මේ පැත්තට තියෙන යුනිට් වෙක්ටර් එක. හරි. ඒ කියන්නේ මේ dl කියන එකයි අපි අදාළ පොයින්ට් එක අතර යා කරන දුර. හරි. ඒතර මුද්‍රාත් එක ඩිපෙන්ඩ් වෙන්න ඕනේ. මේ අතර යන ඒක බලපෑම අඩු වෙන්න ඕනේ. එතකොට බයෝසාවා law එකෙන් අපිට මෙහෙම ඉක්වේෂන් මේ දෙනවා. dh එක කියන්නේ dl dash into dl dash cross r hat over 4 pi r squared into I dash කියලා කියනවා. හරි. මෙතන වටලා ගන්න එපා. මෙතනදී මේ r dash කියන්නේ අපි සලකන තැනට තියෙන යුනිට් වෙක්ටර් එක. සලකන තැන ලක්ෂයයි මේ ඉන්ෆිනිට්ස්මල් ලෙන්ත් එකයි යා කරන වෙක්ටර් එකේ යුනිට් වෙක්ටර් එක. හරි. මෙතන මේ ලියලා තියෙන එක තමයි යුනිට් වෙක්ටර්. මේක යුනිට් වෙක්ටර් එක. r hat කියන්නේ යුනිට් වෙක්ටර් එක. එතකොට මෙතන අපිට යුනිට් වෙක්ටර් එක වෙනුවට ආදේශ කරන්න පුළුවන් හරි වෙක්ටර් එක ඕන. එතකොට මොකද වෙන්නේ? හරි වෙක්ටර් එක මේ ආදේශ කරනවා නම් හරි වෙක්ටර් එක ආදේශ කරනවා නම් හරි වෙක්ටර් කියන්නේ මොකද්ද? එතකොට යුනිට් වෙක්ටර් කියන්නේ මොකද්ද? r over r වල මැග්නිටියුඩ් එක. එතකොට ඒක මෙතෙන් ආදේශ කරාම තමයි මේ r වර්ග කියන එක වැඩි වෙනවා. තව r එකකින් එතකොට r ඝනයක් වෙනවා. එහෙම වුණොත් මෙතන ලියවෙන්නේ ඇක්චුවල් වෙක්ටර් එක. හරි. ඒතර මම නම් අද කියන්නේ කැමති මේක මේ r ඝනය තියෙන එක කියන්නේ හරි වෙක්ටර් එක ආදේශ කරලා තියෙන එක. එතකොට total magnetic field එක අපිට මේක ඉන්ටිග්‍රේට් කරලා ගන්න පුළුවන් මේ length මුළු length එකටම. එතකොට dl dash වෙන තමයි ඒක අනුකලනය වෙන්නේ. මෙතන මේ අදාළ length එක වෙල්ලන් 2l2 කියලා කියන්න පුළුවන් වුණා. එතකොට නිකම්ම මේ ඉක්වේෂන් එක අනුකලනය කරලා තියෙන්නේ. හරි. එතකොට අපි ගානක් බලමු මේකෙන්. එතකොට මේකෙන් පොඩි ගානක් තමයි මේක. අපි නිකන් බලමු කොහොමද හදන්නේ කියලා. මේක තියෙනවා මෙහෙම කන්ඩක්ටර්ස් තියෙන්නේ ඔහම එකම කරන්ට් එක ගන්නවා. අපි අහන්නේ point P වල magnetic field එක. හරි. එතකොට මේක මම කියන්නේ මේ magnetic field density කියලා හුවොත් ඒ හොයන්න කියන්නේ බීටා, magnetic field intensity කියලා හුවොත් ඒ හොයන්න කියන්නේ H. හරි. එතකොට මෙතනදී හරි මෙතනදී අපි හොයන්නේ මේ intensity එක. එතකොට
අපි දන්නවා දැන් මෙන්න මේක නිකන් බලපු ගමන් ගානක් ගත්ත ගමන් මෙන්න මේක ලියා ගන්න පුරුදු වෙන්න. හරි. මොකද්ද මේ DH කියලා කියන්නේ මොකද්ද කියලා DH කියලා කියන්නේ DH කියලා කියන්නේ I over 4 pi ඊට පස්සේ ඊට පස්සේ මේ DH කියලා කියන්නේ I over 4 pi dl dash cross r vector එක total එන මොකද කියන්නේ මුළු vector එක unit vector එක නෙමෙයි over r square r මේ cube කියන එක. හරි. ඔන්න ඕක හැමතිස්සෙම ලියා ගන්න. එතන මේක බීටා අහනවා නම් magnetic field density එක අහනවා නම් මෙතන mu වලින් වඩින එක විතරයි වෙනසකට වෙන්නේ. හරි. එතන ඕක ඔක්කොම ගන්න ලියා ගන්න. ඊට පස්සේ බලන්න මේ dl dash cross මේ r කියන එක හදා ගන්න තමයි ඊට පස්සේ මේ බලන්න ඕනේ. ඒක හදා ගන්න විදිය. හරි. එතකොට අපි දැන් මේක කැලි කරන්න පුළුවන්. ඒලුවක් දන්නවනේ ඔයගේ තියෙනකොට කැලි කඩලා අපි වෙක්ටර්ස් විදිහට එකතු කරන්න පුළුවන් කියලා. AB හින්දා ඇති වෙන P මත ඇති වෙන වෙක්ටර් එක එකතු කරනවා. ඊට පස්සේ ඒක ඩීලන් කන්ඩක්ටර් මත ඇති වෙන මැග්නටික් ෆීල්ඩ් එක හොයලා මේ A එක වෙක්ටර් එක එකතු කරන හැම පුළුවන් හැම කරන්න. ඔක්කොම එක කරගන්න බෑනේ. ඒ හින්දා අපි කැලි කඩන් කරමු. එතකොට මෙතන මම ලියලා දෙන යුනිට් වෙක්ටර් මේ කේස් එක මෙතන යුනිට් වෙක්ටර් ගත්තොත් මෙතන 15 R ගණනේ ඉන්නේ. මේ ඇක්චුවල් වෙක්ටර් එක ගාව ගණනේ යුනිට් වෙක්ටර් එක ගාව වර්ග වෙන්නේ. හේතුව යුනිට් වෙක්ටර් එක මෙතන අපි මෙතන යුනිට් වෙක්ටර් එකෙන් ඇක්චුවල් වෙක්ටර් එකට ආදේශ කරනවා නම් ඇක්චුවල් වෙක්ටර් එක බෙදීම යාගේ මැග්නිටියුඩ් එක වෙන්න ඕනේ. ඒකට තමයි R ගණන 15 හැදෙන්නේ. හරි. එතකොට for AB and CD කියලා ගත්තොත් අපිට මේ AB and CD කියන දෙක මෙන්න මෙහෙම මෙයාගේ රේඛාව දිගේ තමයි P ඉන්නේ. හරි. ඒක මෙතනින් කිව්වොත් මෙන්න මේ රේඛාව දිගේ තමයි මේ පොයින්ට් එක ඉන්නේ. P ඉන්නේ. එතකොට මොකද්ද මේක අවුල වෙන්නේ? අවුල වෙන්නේ DL ගේ ඩිරෙක්ෂන් එකත් මේක DL ගේ ඩිරෙක්ෂන් එකත් මේක මේ R ගේ ඩිරෙක්ෂන් එකත් මේක වෙන්නේ. එතකොට අපි දන්නවා එහෙම තියෙනකොට DL dash cross දැන් R කියලා කියන්නේ අපි දන්නවා මේ DL වල මැග්නිටියුඩ් R වල මැග්නිටියුඩ් sin θ නේ මේ දෙක අතර කෝණයනේ. මේ දෙක අතර කෝණය කියන්නේ දැන් 0. එතකොට sin 0 කියන්නේ බිඳුව. එතකොට මේ මුළු ක්‍රොස් ප්‍රොඩක්ට් එකම බිඳුව වෙනවා. එතකොට අපි කරන්ට් එක යන මේ කන්ඩක්ටර් එක දිගේම නම් පොයින්ට් එක තියෙන්නේ. එතකොට ඒ අර ක්‍රොස් ප්‍රොඩක්ට් එක බිඳුව වෙන හින්දා මැග්නටික් මේ ෆීල්ඩ් ඩෙන්සිටි එකයි ඉන්ටෙන්සිටි කෝණ එකක් මේ මැග්නටික් ෆීල්ඩ් එක බිඳුවයි එතන. හරි. ඒ හින්දා මෙතන AB සහ CD මයින් ඇතිවන P මත ඇතිවන මැග්නටික් ෆීල්ඩ් ඉන්ටෙන්සිටි එක 0. එතකොට වෙක්ටර් 0. ඒ ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ එන වෙක්ටර් ගන්න. එතකොට for BC අපි ගත්තොත් මේ දැන් අපි ඔක්කොම ගන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක තමයි සුළු කරලා බලන්න ඕනේ. ඒක තමයි ලේසියෙන් විදිහ ගන්න හදන්න තියෙන. ඉතින් අපි මේකෙදි ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගත්තොත් මේ අපිට ගන්න ඕනේ DL මේක මෙතන කුඩා දිගක් කියලා ගන්න මෙහෙමනේ. කරන්ට් එක ගෙනියන්නේ කුඩා දිගක්. හරි. මේක DL. වෙක්ටර් DL dash. හරි. ඒකට යා කරන දිග තමයි මේ පොයින්ට් එකත් යා කරන A වෙක්ටර් එක තමයි මේ R කියලා කියන්නේ. හරි. එතකොට මේක මේ R අනිත් පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ අපි මනින්නේ DL ඉඳන් තමයි P ට මේ මනින්නේ. හරි. එතකොට අපි දන්නවා මේකේ දැන් DL dash cross A කියලා කියන්නේ DL වල මැග්නිටියුඩ් එක A වල මැග්නිටියුඩ් එක sin මෙතන අංශක 90යි sin 90 කියන්නේ. මේ බලන්න මේකේ මේ පොයින්ට් P එකයි මෙන්න මේ වෙක්ටර් එකයි මෙන්න මේ DL කියන එක හැම වෙලෙම පර්පෙන්ඩිකියුලර්. අපි normal මේකෙන් බැලුවොත් මෙතන කියන්නේ හැම වෙලෙම මේ DL කියන එකට හැම වෙලෙම පර්පෙන්ඩිකියුලර් මෙතන තියෙන පොයින්ට් එක. හරි. එතකොට මේ කෝණය මෙන්න මේ කෝණය හැම වෙලෙම අංශක 90යි. මේ වගේ මේ අර මොකද කියන්නේ මේ වක්‍රාකාර මේ කර්ව් එක සර්කල් මේ ස්පෙරිකල් විදිහට තියෙනකොට. හරි. ස්පෙරිකල් නෙමෙයි. ඔව් ස්පෙරිකල් විදිහට තියෙනකොට. එතකොට හරි. එතකොට එතන sin 90 n hat කියන්නේ එතකොට ආපහු අර මේ මොකද්ද මේ අපිට ඒක මේ අර රයිට් හැන්ඩ් මොකද්ද මේ ස්ක්‍රූ විදිහට හොයන්න පුළුවන්. අර මේ කස්ක්‍රූපණීම කියන එක තේරෙන්නේ. ඒ කරන්ට් එක යන පැත්තට මේ ඇඟිලි ටික දැම්මොත් මාපට ඇඟිල්ල යන පැත්ත තමයි මේ n hat ඩිරෙක්ෂන් එක කියන්නේ. මැග්නටික් ෆීල්ඩ් එකේ ඩිරෙක්ෂන් එක වෙන්නේ. එතන මෙතන නම් ඇඟිලි මෙහෙම කරගුවාම මේ මෙයා හින්දා ඇතිවෙන මේක ඇතුළට තියෙන්නේ. හරි. n hat එක. එතකොට හරි. එතකොට sin 90 ඒක තමයි හරි. මෙන්න මේ දක්වා ටික එතකොට හරි. හරි. මෙතන r hat කියන්නේ a වනේ මේ r නේ.
එතකොට මේ අපි තව එකක් දන්න දැන් මේක අනුගමනය වෙනවනේ කොහොමද? දැන් මේකේ මේ අපිට DL විතර අනුගමනය ගන්න නම අමාරුයි. මේ කර්ව් එක ගන්න අතර අපි කරන්නේ මෙන්න මේ කෝණය තමයි වෙනස් කරන්න ඕනේ. මේ කෝණය මෙතන අංශක ෆයි ඉඳන් මේ පැත්තට බිඳුව විදියට ගන්න. හරි මෙතන මේ මෙතන ඉඳන් මනින්න. මෙහෙම ඉඳන් මේ කෝණය මෙහෙම ඇදන් යනවා කෝණය විදියට. එතකොට එහෙම කරන්න අපි DL ලියා ගන්න ඕනේ කෝණය ඇසුරෙන්. හරි. අරය වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි අරයක් තියාගෙන DL ලියා ගන්න ඕනේ කෝණය ඇසුරෙන්. එහෙම තමයි අනුගමනය කරන්නේ. හරි. මේක මැත්ස් පාර්ට් එකක් තියෙන්නේ. එතකොට අපි හිතුවොත් මෙහෙම මේක යාකරන රේඛාවම තියෙනවා. මෙන්න මේ අතර කෝණය තමයි θීටා කියලා ගන්නෙ. කියන්නේ මෙන්න මේ DL කියන දිගයි මෙන්න මේ ට්‍රයැන්ගල් එකේ මෙතන තියෙන කෝණය. ඕක තමයි θීටා කියලා ගන්නෙ. හරි. ඒ θීටා තමයි මෙතන පයි ඉඳන් අනුකරණය වෙන්නේ මේ 0 වෙනකම්. හරි. එතකොට අපි ඒක මනින්නේ මේ i ගේ පැත්තෙන්. හරි. i යන පැත්ත i ආව පැත්තෙන් යන පැත්ත තමයි අපි අනුකරණය කරන්නේ. එතකොට තමයි n රිලේෂන් එක හරියට එන්නේ. එතකොට මේකේ මොකද අපි දන්නවා s සමාන r θ කියලා සමීකරණ පොඩි කාලේ ඉගෙන ගත්තා. s සමාන r θ කියන්නේ මොකද්ද මේ මොකද කියන්නේ වක්‍ර දිග කියන්නේ පරිධිය ඔස්සේ ගියපු දිග සමානයි r θ r මේ θ රේඩියන් වලින්. එතකොට අපි ඒක තමයි මෙතෙන් ආදර්ශ කරලා තියෙන්නේ. dl සමානයි a වල මැග්නිටියුඩ් ඉන්ටු d θ කියලා. හරි. ඔක්කොම මැග්නිටියුඩ්ස්. අපිට දැන් මෙතන ඕනේ මොකද්ද dl ඉන්ටු a නේ අපිට ඕනේ. මිසක් a ඉන්ටු d θ නෙමෙයි. එහෙනම් මේක අපි මෙතනින් තව a කින් වැඩි කරනවා නම් මේ පැත්තත් a කින් වැඩි ගන්නවා. ඒතර වර්ග වෙනවා. ඒතර මෙන්න මේ සමීකරණ එනවා. පැහැදිලිද? එතනට dl dash cos a කියන එක ගන්න පුළුවන්. a squared මේ ඔක්කොම මැග්නිටියුඩ් මම මැග්නිටියුඩ් එක ලේසි වෙන්න මෙහෙම මැග්නිටියුඩ් එක magnitude of a කියන එකට තමයි මේ a කියලා යූස් කරලා තියෙන්නේ. හරි ලේසි වෙන්න. එතකොට a square d θත් එහෙමයි. d θ කියන්නේ d θ magnitude එකට තමයි d θ එක නිකම්ම ලියලා තියෙන්නේ. හරි d θ කියලා. into n hat. පැහැදිලිද? ඒක සරල ආදේශයන් කරලා තියෙන්නේ. හරි. එතකොට අපි දන්න සමීකරණ මොකද්ද? බීටා සමානයි අපි කලින් ලිව්වේ බීටා සමානයි මෙන්න මේ අපි normal සමීකරණ බීටා දැන් මෙතන අහන්නේ බීටා හින්දා මෙතන මම හොයලා තියෙන හරි කමන්න dh අපි දන්නවනේ මෙහෙම දැන් මේක dh අපි mu වලින් වැඩි කරොත් එනවා මොකද්ද dβ කියන එක. එතකොට ඒ තමයි බීටා හොයලා මෙතන mu වලින් වැඩි කරලා තියෙන එක තේරෙනවා. එතකොට ඒක ක්‍රොස් ප්‍රොඩක්ට් එක මොකද්ද මෙතන ලියවෙන්න ඕනේ මේ dl dash වල වෙක්ටර් එක ඉන්ටු ක්‍රොස් ප්‍රොඩක්ට් r hat නේ. එතකොට ඒක තමයි මෙතන මේ හෙව්වේ. හරි. r hat කියන්නේ a ට තමයි. r නේ. එතකොට ඒ ප්‍රොඩක්ට් එක වෙනුවට මට ආදේශ ගන්න පුළුවන්. දැන් අපි හොයාගත්ත එක. හොයාගත්ත එක කියන්නේ මොකද්ද මෙන්න මේක. හරි. එතකොට ඒක ආදේශ කරලා යට තියෙන අපි සලකන පොයින්ට් එකේ ඉඳන් කන්ඩක්ට් එකේ ඉන්ෆිනිට්සිමල් ස්මෝල් එලිමන්ට් එකට තියෙන දුර. එතකොට ඒක තමයි r කියන්නේ. එතකොට ඒකේ ඝනය. එතකොට මේකේ මේ සුළු වෙලා අපිට මෙහෙමයක් එනවා. මේකේ අංක අනුගමනය කරන්නේ පැත්ත මං කිව්වා කරන්ට් එක ආප් පැත්තෙන් යන පැත්තට අනුකරණය කරනවා. එතන මෙතනදී කෝණය පයි 180යි මෙහෙට යනකොට 0. හරි අපි කෝණ මනින්නේ දන්නවනේ. අර කෝණ මනින්න මේ පැත්ත මෙහි ඉඳන් මෙහෙට මනින්නේ. එතන මෙතන තමයි බිඳුව තියෙන්නේ. මෙහෙට වැඩි කරන ටික ටික වැඩි වෙලා මෙහෙට යනකොට පයි. හරි. මෙහෙට යනකොට 360. හරි. එතකොට එහෙමයක් එනවා. BC වලින් එන එක. හරි. එතකොට දැන් ආපහු අපි දන්නවා CD වලින් එකක් එන්නේ නැහැ. ඒක මෙතන කලින් කිව්වා. ආපහු D වලින් යද්දි මොකද වෙන්නේ? මේකම තමයි හැබැයි ඩිරෙක්ෂන් එක අනිත් පැත්තට එන්නේ. මේ I වල ඩිරෙක්ෂන් එක අනිත් පැත්තට මාරු වෙනවනේ. ඒතර අපි එතනත් මේ for D එක ගත්තොත් දැන් අනුකරණය වෙන්නේ මෙතන 0 මෙතන පයි එහෙම තමයි. 0 ඉඳන් පයිට තමයි දැන් අනුකරණය වෙන්නේ. කරන්ට් එක ආපහු පැත්තෙන් ඉඳන් යන පැත්තට තමයි ගන්න. හරි. එතකොට අපි දන්නවා මේක ඇත්තට මාරු වෙන්නේ මොකද? මෙතන mu I එහෙමමයි 4යි පයි එහෙමයි මෙතන a වෙනුවට යනවා b කියලා. මෙතන මේ දෙක මේක මෙහෙට මෙතන යනවා මේක මෙතන යනවා. උච්චාර වෙනසකට වෙන්නේ. එතකොට මේක කරලා බලන්න මේක සරල දෙයක්. අරගම තමයි අර විදිහම තමයි කරලා තියෙන්නේ. sin 90 අරගෙන මෙතන හැම වෙලෙම පරිධියට ලම්බකයි මෙයා. ඒ හින්දා එහෙම කරලා මෙතන මේ සමාන r θ එක දාලා ඒකෙන් අරගෙන තමයි තියෙන්නේ. හරි. කලින් විදිහම තමයි. දැන් කියව වෙනස විතර වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී ප්ලස් එක තමයි එන්නේ. අතන මයිනස් විදිහනවා. එතකොට අපි දන්නා වෙක්ටර්ස් දැන් මෙතන බීටා කියන වෙක්ටර් ගන්න. දැන් මෙයාගේ AB හින්දා මෙතන බීටා වෙක්ටර් එකක් ඇති වුණා. බීටා 1. මෙයා හින්දා බීටා 2 ඇති වුණා. මෙයා හින්දා බීටා 3, මෙයා හින්දා බීටා 4. එතන මෙතන ටෝටල් බීටා කියලා කියන ඔය ඔක්කොගෙම එකතුව. හරි. එතකොට එතන අපි එකතුව විදිහට ගත්තොත්
මේ විදිහට ගන්න පුළුවන්. අර බිඳුවයි AB හින්දා බිඳුවයි මෙතන මේ CD AB හින්දා බිඳුවයි BC හින්දා මේ ටික CD හින්දා බිඳුවයි DA හින්දා මෙතනක් එනතොට එනවා. හරි. ඒක සරල සුළු කිමක් තියෙනවා. ඊට පස්සේ අපි තව එක්සැම්පල් එකක් බැලුවොත් මේක ටියුටෝරියල් එකේ එක්සැම්පල් එකක්. එතකොට find the magnetic field intensity. The intensity ගොත් H හොයන්න කියන්නේ. At a point P due to finite current element shown in figure Q1. හරි. එතන මම හදලා තියෙන්නේ. ඔක්කොම ගැන දන්න සමීකරණ ලියා ගන්න ඕනේ. මොකද DH මේ is equal to I over 4 pi ඊට පස්සේ dl dash කියන්නේ infinite small current element එක conduct එකේ into r vector එක. ඒ කියන්නේ අපි infinite small element එකේ ඉඳන් අදාළ point එකට තියෙන vector එක. එතකොට over මේ ඒ vector එකේ r vector එකේ magnitude එක ගණය. හරි. ඒක ඔක්කොම ගණන් ඒක ලියා ගන්න. ඊට පස්සේ කරන්න මොකද්ද? මෙන්න මේ cross part එක සුළු ගන්න බලනවා. හරි. දැන් මෙතනදිත් තේරෙන්න ඕනේ මෙතනදිත් අනුකලනය වෙනවනේ කොහොම හරි මේ alpha ඉඳන් alpha 2 එක තේරෙන්නේ නැහනේ. අපිට එතනින් ගන්න පුළුවන් මේ එකම මේ වෙනසකට අපි ගන්න පුළුවන් වෙන්නේ මේ ලේසින් ගන්න පුළුවන් alpha ඉඳන් alpha 2 කියන එක. ඒතර අපි ඒ r අදාළ ඒවා මේක වෙනස් වෙනවා මේ r කියන එක vector එක magnitude එක මේ තනින් තනින් වෙනස් වෙනවානේ. ඒතර අපි ඒක r කියන එකෙන් සොයාගන්න කරන අපි කොහොම හරි මේ alpha වලින් ලියා ගන්නවා මෙයාව. හරි. ඒතකොට දැන් අනුකලනය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි දන්නවා මේක geometry වලින් r cos alpha දැන් මේ alpha 1 alpha 2 ඔක්කොම alpha විදිහට මම ගන්නවා. මේකේ මෙතන ඇතිවෙන ඕනෑම කෝණයක් alpha ලෙස ගන්නවා. හරි. එතකොට අපි දන්නවා r vector එක cos alpha විදිහට විභජනය කරලා තමයි p මේ p නේ මෙතන රෝ. දැන් පල්ලෙහා රෝ කියන දියලා තියෙන්නේ. එතන රෝ එතකොට රෝ කියලා ඉන්නේ. හරි. එතන මතන රෝ නේ. හරි. එතකොට මේක මේ cos alpha එහා පැත්තකින් ගෙනහම මට ලියන්න පුළුවන් r කියන එක එකයට cos alpha into rho මේ vector කියලා. ඊට පස්සේ දැන් මොකද ඉස්සලාම කරන්නේ අපි අර cross product එක තමයි මේ සුළු කරගන්න ඕනේ. cross product එකට කියන dl vector වල magnitude එක r vector එක sin phi කියලා කියන්නේ මොකද්ද? sin phi කියලා කියන්නේ dl කියන මේ infinite small element එකේ ඉඳන් මේ අදාළ point එකට තියෙන කෝණය. හරි. ඒක into n hat කියලා රිලේෂන් එක ගන්න කොහොමද මේ right hand rule එකෙන්. හරි. right hand කියන්නේ මේ අර කස්කුරුප්පු නියමයෙන් කියන්නේ. ඒක. ඊට පස්සේ දැන් මෙතන dl dash වෙනකොට අපි dl dash තියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. r වෙනුවට ලියන්න පුළුවන් 1 over cos alpha මෙතන මේ rho. හරි. r වල magnitude එක නේද rho වල magnitude එක. ඊට පස්සේ sin phi into n hat. හරි. දැන් මෙතන නම් n hat direction එක කොහොමද ගන්නෙ? මේක අර කසුරුප නියම දැම්මම උඩට මාපට ඇඟිල්ල යනකොට ඇඟිල්ලට ගන්න පහළට. එතකොට මෙතනින් පහළට තමයි n hat direction එක තියෙන්නේ. හරි. එතකොට දැන් අපි තව මේකේ දැන් මේක මෙහෙම තියාගෙන සුළු ගන්න බෑ. මොකද මේ alpha තියෙනවා theta මේ phi තියෙනවනේ. එතකොට අපි දන්නවා මේක phi වෙනස් වෙනවා alpha වෙනස් වෙනවා. මේක ඉහළට යද්දි. හරි. මේ z c ඉඳන් 0ට යද්දි මේ phi කොනෙත් වෙනස් වෙනවා. එතකොට ඒ හින්දා දෙකම තියාගන්න බැරි හින්දා අපි දන්නා මේ සරල trigonometry එකෙන් දන්නා මේ phi plus alpha කියන එක 90ක් වෙන්න ඕනේ කියලා. ඒතර ඒ හින්දා මට මේ cos alpha කියන එක දැන් මම phi නේ තියාගන්න හදන්නේ. sorry. alpha නේ තියාගන්න හදන්නේ. ඒතර මට sin phi ලියා ගන්න පුළුවන්. cos alpha මේක තේරෙනවනේ දැන් නේ. මේ cos alpha කියන එකට alpha වෙනුවට 90 minus දැන් මෙමනේ. cos alpha is equal to cos alpha වෙනුවට දානවා 90 minus phi. එතකොට cos 90 minus phi කියන්නේ ආපහු sin phi කියන එක. හරි. එතකොට මේ දෙක සමානයි. හරි. එතකොට මොකද වෙන්නේ? මේ දෙක සමාන හින්දා මේකට මේ කැපිලා. හරි. එතකොට එනවා dl vector dash in cross r vector කියලා කියන්නේ dl dash ගේ magnitude එක මෙතන rho වෙන්න ඕනේ. p නෙමෙයි. rho into n hat reaction එක. හරි. ඒතර අපි යෝග ගිහිල්ලා අපේ දන්න සමීකරණ ආදේශ කරොත් උඩට එනවා මේ වගේ සරල එකක් over rho hat කියන එක. sorry over මේ rho ඝනය කියන එක බෙදීම මෙතන මොකක්ද දෙන්න ඕනේ? r වල magnitude එකනේ. ඒතර r වල magnitude එක කියලා කියන්නේ අපි දන්නවා 1/8 cos alpha rho වල magnitude එක. හරි.
සරලව කිව්වොත් මෙන්න මේ කැලලනේ. ඒතකොට ඕකේ ඝනය කියලා කියන්නේ මේකෙත් ඝනය. ඒකේ ඝනය තමයි මේ ආදර්ශ කියලා තියෙන්නේ. හරි. ඒතර මේක බෙදීමනේ. ඒක තේරෙනව නේද? මේකයට r වල එකයට r ඝනය කියලා කියන්නේ cos ඝන alpha over rho ඝන. හරි. ඒතර මේක එනවා. ඊට පස්සේ අපි අනුගමනය කරනවා දැන් h නේ අපෙන් අහන්නේ total h එක infinite small එක නෙමෙයි. දැන් මොකද්ද කරන්නේ? මේ දැන් මේ සමීකරණ දැන් තියෙන්නේ alpha s වලින් විතරයි. හරි. alpha s වලින් තියෙන්නේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පස්සේ කියන්නේ alpha s වලින් තිබ්බට මේක dl විතර තියෙන්නේ. අපි යාවත් alpha කරගන්න ඕනේ. අපි දැනට නිකන් හරි normally කියලා අපි හිතලා අනුකරණය ලිව්වොත් අපි අනුකරණය කරන සීමා කොහොමද? alpha 1 ඉඳන් alpha 2 ට අනුකරණය කරන්න ඕනේ. හරි. ඒතර අපි නිකන් දැනට ඔහොම තියාගෙන අපි ලියමු. ලිව්වොත් කොහොමද ලියන්නේ? මෙයා නියත පද ටික එළියට ගත්තට පස්සේ මේ රෝට මේකක් කැපිලනවා. ඒතර වර්ගයක් ඉතුරු වෙනවා. alpha 1 ඉඳන් alpha 2 ට අනුකරණය කරනවා cos ඝනය alpha into dl. දැන් මෙතන dl වලින් අපිට alpha අනුකරණය කරන්න බෑනේ. මේ into n hat එක එළියේ තියෙන. අතු තිබ්බා තවුලක් නෑ. එළියේ තිබ්බා තවුලක් නෑ. මෙහෙම තිබ්බත් හරි. ඒතර dl කියන එක අපි alpha වලින් ලියා ගන්න ඕනේ. හරි. එතකොට අපි දන්නා මේ දැන් මේකේ length එක දැන් හිතන්නකෝ දැන් මෙතන අපි ඔය dl කෙනෙක් ගත්තොත් අපි දන්නවා මෙතන මේ length එකනේ මේ මෙයා length එකනේ මේ length එක පොඩි කොටසන්නේ dl කියලා කියන්නේ. ඒතර අපි මෙතන length එක විතර ගත්තොත් මෙයා l විතර ගත්තොත් අපි දන්නවා මෙහෙම යා කරාම මෙයා රෝ මෙයා alpha නම් මම දන්නවා tan alpha මට ලියන්න පුළුවන් කොහොමයි කියලා. මම නැතිව ලියන්න. මෙතන මම ලියන්න පුළුවන් tan alpha මට ලියන්න පුළුවන් l over rho කියලා. හරි. එතකොට මට මේක මම rho දැන් මෙහෙම යන rho tan alpha dl. දැන් මේක දෙපැත්තම l දෙපැත්තම අනුකරණය කරොත් මට එනවා මේ පැත්ත මේක l කාලේ කරපු දෙයක්. මේක dl එනවා මේක rho විදිහට අනුකරණය අවකලන වෙනවා. tan වල අවකලන sec වර්ග alpha d alpha. හරි. මට උගෙන්නේ. හරි. ඇත්තම කරේ මේක මේ dl over d alpha ගත්තේ. හරි. කමන්නේ. ඕක l කාලේ කරන දෙයක්. ඒක දන්න දෙයක්. කොහොම වෙනවද? දැන් මට dl ට ආදේශ කරනපා මෙන්න මේක. දැන් හරිනේ දැන් alpha වලින් ඉන්නවා. හරි. එතකොට දැන් ඕක තමයි මෙතන dl වෙනුවට ආදේශ කරනවා අතනින් ආපු මෙන්න මේ සමීකරණය. හරි. එතකොට ඒක මෙතෙන් ආදේශ කරනවා. දැන් ඉතින් සරල ගණිතය තියෙන්නේ. හරි. එතනින් එහාට අපි දන්නවා sec කියලා කියන්නේ 1 over cos. එතකොට 1 over cos වර්ගවලට cos ගානේ උඩ තියෙනකොට cos එකක් ඉතුරු වෙනවා. සරල ලෙවල් මේක තියෙනවා. එතකොට මෙහෙම සුළු ගාන යන්න පුළුවන් මේක. දෙන්න. හරි. ඒක සුළු කරන් ගියාම cos වෙනවා මේක රෝ එක ගන්නපන් එළියට. ඒතර ඒක රෝ එකට මේ රෝ කැපිලනවා. ඊට පස්සේ cos වල අනුකරණය sin alpha. ඒ හේතුව sin alpha අවකලනය කරන cos alpha එන්නේ. ඊට පස්සේ සීමා දානවා alpha 1 ඉඳන් alpha 2 ට. එතකොට ඒක සීමා ආදේශ ග්‍රාම sin alpha 2 sin alpha 1 විදිහට මෙන්න මේ විදිහට අවසන් උත්තර එනවා. හරි. ඒක පැහැදිලි. එතකොට අපිට මේකෙන් ඇත්තටම වැදගත් එකක් ගන්නත් පුළුවන්. මොකද්ද මේක infinitely long එකක් වුණොත් පීට මොකද වෙන්නේ කියලා. දැන් මේක හිතන්න infinitely long වුණා කියලා දෙපැත්තෙම මෙහිටත් infinitely long මෙහිටත් infinitely. හරි. මෙහිටත් infinitely long මෙහිටත් infinitely long කියන එක මොකක්ද තේරුම? alpha 1 කියන එක -90 alpha 2 කියන එක +90. හරි. දැන් මෙතන ඉඳන් මෙහෙම තියෙනයක් නම් මේ පැත්තට අනන්ත වෙනවා මෙතනින් මේක ඉවරයි. එහෙම නොත් නම් ඕකට ආදේශ කරනවා alpha 1 කියන්නේ 0 alpha 2 කියලා කියන්නේ +90. එතකොට ඒකෙන් ආදේශ කරලා අපිට කැමති මේ සූත්‍රය මෙතනින් හදාගන්න පුළුවන්. කැමති එක්ස්ප්‍රෙෂන් එකක් හදාගන්න පුළුවන්. එතකොට ඒකත් හරි. ඊට පස්සේ ඊළඟ එක්සැම්පල් එකට යන්. ඊළඟ මේ කොමන් එක්සැම්පල් සම්මේ ගත්තේ. එතකොට මේකේ තියෙන ස්ක්වයර් එකක මේ ඇතුලේ හරි මැද තියෙන මැග්නටික් ෆ්ලක්ස් එක ගන්න. මැග්නටික් ෆීල්ඩ් ඩෙන්සිටි එක ගන්න. ඉන්ටෙන්සිටි එක ගන්න h. එතකොට මට ඒක ගන්න පුළුවන් from the above result. මම දැන් කිව්වේ ඒක. දැන් මේ result එක අරම ගත්තා. දැන් අපි ආය ඔප්පු කරන්න ඕනේ නැහැ නේ. අපි දන්නා මෙහෙම කලින් තිබ්බ result එක මෙතන අපි alpha තිබ්බේ මෙහෙම alpha sorry මෙන්න මේක alpha 1 මෙන්න මේක alpha 2 විදිහනේ කලින් එකේ තිබ්බේ alpha 2 විදිහටනේ. දැන් මට මෙතන දෙවන්නේ එහෙම යන්නේ මට මෙතන දෙවන්නේ හරියට මෙන්න මෙයා
මේ පොයින්ට් එක ගෙනල්ලා මෙන්න මෙතන තියෙනවා නම් හරියටම. ඒ කියන්නේ හරියටම හරිය මැද තමයි P set වෙන්නේ මේ කන්ඩක්ට් එකේ හරිය මැදට. හරි. එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? හරි මෙහෙම හැදුවා කියන එක තේරෙනවා. මම මෙන්න මේ පොයින්ට් එක මෙතෙන් ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් අත්තරනවා කියනනේ. ඒතර මේ කෝණයට මොකද වෙන්නේ? මේ alpha 1 කියන කෝණයට මෙතන ඔහොම අඩු වෙලා මෙහෙට අඩු වෙලා මෙතනදී බිඳුව වෙනවා. ඊට පස්සේ මේ පැත්තට කීයක්ද යන්නේ? මයිනස්. දැන් මේක විදිහට නම් මෙහෙම කරාම මෙතන 90 නේ හැදෙන්න ඕනේ. දැන් මෙතන 90 හැදෙනකොට පහළට කියන්නේ අංශක 45යි මයිනස් පැත්තට. හරි. perpendicular එකේ ඉඳන් තමයි කෝණමයින පටන් ගන්න. මෙතන තමයි 0 කියන්නේ. එතනින් පහළට මයිනස් ඉහළට ප්ලස්. හරි. ඒතර අරකෙම alpha 1 වලට -45 ආදේශ කරලා alpha 2ට කියලා ආදේශ ගන්නවා. ඒක +45. එතකොට මේ මෙතන යන්නේ. හරිද? මෙතන +45 මෙතෙන් ආදේශ කරොත් තමයි අර විදිහට මෙතෙන් යන්නේ. ඒක තේරෙනවනේ. මෙතන +45 alpha 2 කියලා කියන්නේ ඒතර +45 degrees. සර්. එතකොට from the above result එකෙන් ගත්තාම මම හොයන්නේ AB ට විතරයි. හරි. මේ AB කැලේ විතරයි මම හොයන්නේ. දැන් එතකොට මට alpha උඩ එකේ විදිහට alpha මගේ දැන් alpha 1 කියලා කියන්නේ මෙයා alpha 2 කියලා කියන්නේ මෙයා. හරි. කරන්ට් එක ගලන්නේ මේ අත පැත්තට නේ. ඒක හැම ගත්තේ. එතන මෙතනදී තමයි alpha minus 0 විදිහට පටන් ගන්න. මෙහි මෙහාට ඒවා minus මෙහාට ඒවා plus. හරි. එතකොට මෙතන ආදේශ කරන්න පුළුවන් නේ alpha 1 කියන එකට -45 ආදේශ කරාම minus එතන -1/√2 වෙනවා minus to minus plus වෙනවා. අනිත් පැත්තට +45 ආදේශ කරන්න පුළුවන් දේවල් නේ. එතකොට මෙතනදී රෝ කියලා කියන්නේ මොකද්ද? මෙතනදී දැන් අතනදී රෝ කියලා කිව්වේ මේ පහළ මෙන්න මේ දිගනේ. මෙන්න මේ දිගනේ රෝ කියලා කිව්වේ කලින්. මෙතනදී ඒ දිග වෙන්නේ මොකද්ද? මෙන්න මේ දිගනේ. මෙන්න මේ ලෙන්ත් එකනේ. ඒතර ඒ ලෙන්ත් එක කියන්නේ මොකද්ද? මේ L වලින් භාගයයිනේ L/2 නේ. හරිද? එතකොට අපි දැන් L/2 ආදේශ කරාම තමයි මේ විදිහට මෙහෙම හැදෙන්නේ. ඒක තේරෙනවනේ. රෝ වෙනකොට L/2 ආදේශ කරාම පහළට L එකක් එනවා, උඩට 2 එකක් එනවා. 2/4 කියලා කියවම තමයි මෙතන මේ 2 එක පහළට. දැන් මේක අර sin alpha sin alpha ගතන් සුළු වෙනවද? රෝග සුළු ගන්න පුළුවන්. ඒක සුළු කරාම උඩට දෙයක් එනවා. ඒ දෙකට මේ දෙක උඩට දෙයක් එනවා. ඒ දෙකට අර දෙක කැපෙනවා. පහළ √ වෙනවා. හරය පරිමේය කරන්න ඕන හින්දා √ ගෙන් තුල්‍ය භාග විතර වැඩි කරාට පස්සේ උඩට √ වෙනවා. පහළට දෙකක් විතර. මේක තමයි. එතකොට AB කියන එකෙන් විතරක් ඇතිවෙන එක. හරි. දැන් AB විතරක් කිව්වේ. AB දැන් මේ කරන්ට් එක යන විදිය බලන්න මෙහෙම යන්නේ. දැන් මෙතනදී මේ ඔක්කොම ඩෙන්ටිකල් නැත්තනම මේ ලෙන්ස් ඔක්කොම ඩෙන්ටිකල්නේ කෝණ ඔක්කොම. එතකොට මේක බලන්න අපි හොයන්නේ මේ බීටානේ මේ H නේ හොයන්නේ. මැග්නටික් ෆීල්ඩ් ඉන්ටෙන්සිටි කියන හොයන්නේ. එතකොට නිකන් ඕක දාලා බලන්න කසුරප්පු නියමය කියන එක රයිට් හෑන්ඩ් රූල් එක. එතකොට ඕකෙත් අපි AB පැත්තට A ඉඳන් B පැත්තට දානවා තම්බ එක. එතකොට උඩට මේ තම්බ එක A පැත්තට දැම්මහම උඩට ඇඟිලි නැමෙන්නේ උඩට. එතකොට මේකේ මැග්නටික් ෆීල්ඩ් එක ඇති වෙන්නේ උඩට. මෙහෙම ඩොට් විදියට. දැන් මෙතනදී බලන්න මෙතනදී BC වලටත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකත් උඩටම තමයි ඇති වෙන්නේ. BDC යද්දිත් උඩටම දාලා බලන්න. DA වලට යද්දිත් අත දාලා කරකලා බලන්න මේ අර පැත්තටම එන්නේ. එතකොට මේකේ ඩිරෙක්ෂන්ස් මාරු වෙන්නේ නැහැ. ඉන්හට් කියන ඩිරෙක්ෂන් එක පැත්තට තියෙන්නේ. එතකොට ඩෙන්ටිකල් හින්දා අපිට මේකක් හොයලා ඒක හතරෙන් වැඩි කරාම හරි. එතකොට ඉතින් පොඩි වාක්‍යයක් ලියන්න ඕනේ. Since BC CD DA conductors to generate magnetic field in the same direction as AB does. කියන්නේ AB කරන විදිහටම මේ පැත්තටම හදන්නේ. according to the right hand rule. ඊට පස්සේ we can get the total by multiplying one side by 4. එතකොට අපි total එක ගන්න පුළුවන් අතන එකක හෙව්වා ඒක හතරෙන් අඩි කරලා. හතරෙන් අඩි ගාම මෙහෙම එනවා. සරල ගණිතය. හරි. එතකොට ඒකත් හරි. තව එකක් බලමු ඊට පස්සේ මේක ටිකක් අර වෙනස් දෙකක්. මේක තමයි ඉතින් බලන්න වෙන අන්තිම එක මම හිතන්නේ. එතකොට එතනදී කියන්නේ find magnetic field intensity කියන්නේ H එතකොට අහන්නේ intensity at any point along the axis of a circular current carrying loop of n turns and radius b. ඇල්ලලා තියෙන ඒ රූපේ තමයි radius b. මේකේ n turns ගණනක් තියෙනවා. එතකොට two such coaxial identical අපි හරි ඉස්සෙල්ලා ඒකම find intensity at any point එක මෙතන p කියලා ගමු. z කියන දුරකින් තියෙන ඉස්සෙල්ලා ඒක කොහොමද බලන්න. හිතන්න intensity එක ඉස්සෙල්ලා අහනවා. අපි දන්න සමය ගැන ඔක්කොම ගන්න එක ලියන්න ඕනේ. හරි. මෙතන n වලින් මේ වැඩි වල දෙනවා. එකම පැත්තට කරන්ට් එක යනකොට ඒක ඔක්කොම එකතු වෙනවා n වාරයක්. හරි. එතකොට n වලින් වැඩි කරනවා. ඊට පස්සේ අපි මෙතනදී දැන් මොකද වෙන්නේ?
මෙතනදිත් අපි ඇත්තටම මේ අර සිලින්ඩ්‍රිකල් කෝඩිනේට්ස් තමයි යූස් කරන්නේ. මේක මෙහෙම රවුමක් නියන්නේ. මෙහෙම රවුමකට තමයි අනුගමනය කරන්න ඕනේ. එතකොට මේ කෝණයක් එක්ක අරයක් එක්ක තමයි වැඩ ගන්න. අරයක් සහ Z axis එකක් එක්ක. එතකොට අපි ලේසි විදිය තමයි සිලින්ඩ්‍රිකල් කෝඩිනේට්ස් වල මේ වලින් මේ ගාන හදන එක. හරි. එතකොට අපිට මේකේ R කියන එක ලියා ගන්න ඕනේ දීලා තියෙන මැසුරෙන්. එතකොට අපි දන්නවා සරලවම පයිතස් ප්‍රමේයෙන් ගන්න පුළුවන් R වර්ග කියන්නේ Z වර්ග Z කියලා කියන්නේ මේ ඇක්සිස් එකේ උඩට තියෙන මැග්නිටියුඩ් එක. හරි. අපි අදාළ පොයින්ට් එකට තියෙන වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක තියෙනවනේ. ඊට පස්සේ B කියලා කියන්නේ මේක අරය. හරි. එතකොට මට දැන් ආය ඕනන්නේ මොකද්ද මේකේ මේ dl කියන අපි infinitesimal small element එකේ ඉඳන් අදාළ පොයින්ට් එකට තියෙන මේ වෙක්ටර් එකයි මේක අතර කෝණය. මේ dl අතර කෝණය. හරි. ඒක තමයි මේ θීටා කියලා මාක් කරලා තියෙන්නේ. මේකෙදි. හරි. ඉතින් අපිට ඒකේ sin θීටා එක ඕන වෙනවානේ. අය අර ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගන්නකොට sin θීටා එක ඕන වෙනවානේ. ඒතකොට එතන sin θීටා කියන්නේ සම්මුඛ පදපිටම කරන්නේ. ඒක තේරෙනවා. z over r. ඒතකොට r වෙනුවට ආපහු අදිශ ගන්න පුළුවන් z වර්ග දාන b වර්ගයේ වර්ගමූල කියලා. හරි. ඒතකොට using cylindrical coordinates මට කියන්න පුළුවන් මොකක්ද දැන් මට හොයාගන්න ඕනේ මේ අර cos product එකේ කැලටි හොයාගන්න ඕනේ. ඉස්සෙල්ලාම dl dash වගේ සුළු ගන්න යනවා. dl dash r dash දැන් r dash නම් හරි. තාම හරියන්නේ කිමු හරි. r තමයි හරිය. r වර්ගය කියන r කියන වැලියු එක හරි. මේ මිත්‍ය යට ටික සුළු ගන්න පුළුවන්. දැන් මේක r වර්ග හොයාගත්තානේ. දැන් dl කියලා කියන්නේ මොකද්ද? dl vector dl dash. vector dl dash කියන එක අපි ලියා ගන්න ඕන අනුකලනය කරන්න පුළුවන් විදිහකට. අනුකලනය කරන්න අපි දැන් cylindrical coordinates use කරන්නේ. ඒතර අපි ගාව තියෙනවා phi තියෙනවා. rho තියෙනවා. rho කියලා කියන්නේ මොකද්ද? array ඔස්සේ තියෙන vector එක. array ඔස්සේ තියෙන unit vector එක තමයි rho hat කියලා කියන්නේ. මේ කෝණයේ විදිහට තියෙන unit vector තමයි phi hat කියලා කියන්නේ. උඩට z vector එක තමයි මේ z unit vector තමයි z hat කියලා කියන්නේ. එතන මට ඔය dl විදිහම තියාගෙන අපිට වැඩක් නැහැ. වැඩක් කරන්න බෑ. අපිට කරන්න ඕනේ අර තියෙන අපේ මේ cylindrical coordinates වල තියෙන rho phi z විදිහට තමයි හදා ගන්න ඕනේ. එතකොට dl dash කියලා කියන්නේ එතන මම දන්නවා අර විදිහට ගන්න පුළුවන්. මට මොකද්ද අර s සමානයි r theta සිද්ධියෙන් මට ගන්න පුළුවන්. s කියලා කියන්නේ dl dash වල වෙක්ටර් එක සමානයි r කියලා කියන්නේ මෙයාගේ මේ මොකද්ද අරය b ඊට පස්සේ තීටා කියලා කියන්නේ මොකද්ද? මේ දැන් කුඩා ගන්න මේ සලකලා තියෙන මොකද dl මම ගණන් තියෙන්නේ. කුඩා පරිධියේ කුඩා දෙයක් යනකොට කෝණයත් කුඩා කෝණයක්. හරි. එතකොට එහෙනම් s සමාන r theta වලින් s දානවා dl dash කියන එක වෙක්ටර් එක. r කියලා කියන්නේ b. එතකොට මේ තීටා කියලා කියන්නේ මේ කුඩා කෝණය d phi ඒක තියෙන්නේ වෙක්ටර් එකකින්ද වෙක්ටර් කරන්න phi hat ගෙන් අඩි ගන්න. එතකොට මැග්නිටියුඩ් එකකින් යාගේ යුනිට් වෙක්ටර්. එතකොට ඒක phi ගේ වෙක්ටර් එක. හරි. ඒක තේරෙනවනේ. ඊට පස්සේ අපි r හදාගන්න මේ dl කියන දැන් හරි ප්‍රශ්නේ. r වෙක්ටර් කියන එක හදා ගන්න ඕනේ. මේ තියෙන දේවල් වලින්. මෙතන r වෙක්ටර් කියලා කියන්නේ මොකද්ද? මේ පැත්තට තියෙන වෙක්ටර් එකනේ. r වෙක්ටර් එක. මම දැනට දන්නා මොකද්ද? rho hat ගේ වෙක්ටර් එක. ඒ කියන්නේ අර ඔස්සේ තියෙන වෙක්ටර් එක මම දන්නවා. rho hat කියලා. හරි. එතකොට මම මේක පොඩ්ඩක් ක්ලියර් කරගන්න මකන්න ඕනෙත් නෑ. හැබැයි එහෙම කරන්න. දැන් මම rho hat මට මේ පැත්ත ලියන්න පුළුවන්. මේක rho නම් rho වෙක්ටර් rho මේක නම් වෙක්ටර් z මේක නම් මට මේ r කියන එක ලියා ගන්න පුළුවන්. කොහොමද? rho සහ z වලින් ලේසියෙන්ම ලියා ගන්න පුළුවන්. දෛශික ආකලන නියම කියලා තියෙනවා. ඒතර මම මේ rho කියන එක මම අනිත් පැත්තට මෙතන ලියා ගත්තා නම් rho කියලා දැන් තේරෙනවනේ මේක ඇතර මයිනස් රෝ වෙනවා. එතකොට z ප්ලස් මයිනස් රෝ කියලා කියන r ට. ඒ කියන්නේ z මයිනස් රෝ නේ. ඒතර අපි ඒක මැග්නිටියුඩ් එක වැඩි කරලා දෙන්න මොකද? z කියන්නේ යුනිට් වෙක්ටර් මැග්නිටියුඩ් එක වාරක් යුනිට් වෙක්ටර් එක. z කියන්නේ මුළු වෙක්ටර් එක, රෝ කියලා කියන්නේ මුළු වෙක්ටර් එක. අපි ගාව තියෙන්නේ යුනිට් වෙක්ටර්ස් වලින් තමයි ලියන්නේ අසුරින්. මැග්නිටියුඩ් එක රෝ, මැග්නිටියුඩ් එක z උඩට. එතකොට මට r වෙක්ටර් එක ලියා ගන්න පුළුවන්. කොහමද? මෙන්න මේ මුළු වෙක්ටර් එක එකතු කිරීම මේ මුළු වෙක්ටර් එක. රෝ වෙක්ටර් එක. z මුළු වෙක්ටර් එක කියන්නේ z වල මැග්නිටියුඩ් එක වැඩි කිරීම මෙයාගේ මේ යුනිට් වෙක්ටර් එක මයිනස් දැන් මෙතන මයිනස් රෝ නේ තියෙන්නේ. දැන් රෝ කියලා කියන එකේ මැග්නිටියුඩ් එක මොකක්ද? මේක අරයනේ. අරය කියන්නේ b කියලා දීලා තියෙනවනේ. එහෙනම් මේක b. b කියන්නේ මැග්නිටියුඩ් එක. ඒක වාරයක් මොකද්ද? රෝ hat කියන්නේ අරය ඔස්සේ තියෙන යුනිට් වෙක්ටර් එකේ ඩිරෙක්ෂන් යුනිට් වෙක්ටර් එක. හරි.
එතකොට එහෙම. ඒතකොට ඒ සමීකරණය එන එකත් හරි. චුට්ටක් උඩ එක මම ක්ලියර් කරන්නම් මේ. තැන් වල ලියලා දෙන හින්දා. හරි. එතකොට තොද ඒටි හරි දැන් DL හොයාගත්තා. අපිට ඕනේ සෙකන්ඩරි කෝඩිනේට්ස් වලින් තියෙන දේ දැන් තියෙනවා මේ ෆ්‍රී හැට් සහ z hat row hat විදිහට තියෙනවා. එතකොට මට මේ ක්‍රොස් ප්‍රොඩක්ට් ලියන්න පුළුවන් ලේසියම මේ දෙකේ ක්‍රොස් ප්‍රොඩක්ට් මේ DL කියන එක මේ ආදේශ කරනවා. R කියන එකට අනිත් එක ආදේශ කරනවා. හරි. DL වෙනුවට මේක ආදේශ කරනවා. R වෙනුවට මේක ආදේශ කරන එක තමයි කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි දන්නවා මේ සිලින්ඩර් කෝඩිනේට්ස් වල මේක මතය ගන්න. සිලින්ඩර් කෝඩිනේට්ස් වල ක්‍රොස් ප්‍රොඩක්ට් ගන්නකොට මේක මෙහෙම තියෙන්නේ. මේක නැතෙන් ලියන්න. මෙහෙම ෂයි hat z hat මෙතන row hat මෙතන මෙයා තියෙන්නේ. හරි. ඒ කියන්නේ ෂයි hat into z hat ෂයි hat cross z hat ඇහුවොත් plus row hat. ඊට පස්සේ z hat cross row hat තිබ්බොත් plus phi hat. ඊට පස්සේ row hat cross phi hat තිබ්බොත් plus z hat. ඕකේ එකක් හරි මාරලා තිබ්බොත් අනිත් පැත්තට අහලා තිබ්බොත් minus විදියට තමයි එන්නේ. හරි. ඒතර මෙතන ඕන වෙන්නේ මොකද්ද අපිට? මෙයා අපිට ඕන වෙන්නේ මේ ටර්ම් එක cross මේ ටර්ම් එක. එතකොට වෙන්නේ මොකද්ද? phi hat cross z hat. ඒතර phi hat cross z hat කියන හරි පැත්තට තියෙන්නේ නේද? plus row hat. හරි. අනිත් එක මොකද්ද? මේ මුළු එක වැඩි කිරීම මෙන්න මෙතන මොකද්ද වෙන්නේ? phi hat into row hat. phi hat into row hat කියන අපි ඊතලේ පැත්ත නෙමෙයි අනිත් පැත්තට යන්නේ නේද? minus z hat. හරි. ඒ ක්‍රොස් ප්‍රොඩක්ට් එකනේ කිව්වේ. එතකොට ඒකත් හරි. එතකොට මට මේ විදිහට මේක වැඩි කරන්න පුළුවන්. මේ b into z කියන්නේ z bz ඊට පස්සේ d5 මයි මේක වැඩි කිරීම z hat කියලා කියන්නේ row hat කලින් කිව්වා. ඊට පස්සේ මේක වැඩි කිරීම මේ මුළු ටර්ම් එක කියන්නේ අතන minus එකයි මෙතන minus එකයි plus වෙනවා. එතකොට b into b වර්ග වෙනවා. ඒ ටික තේරෙනවා. d phi into z hat. එතකොට මට d h කියන මට සමීකරණ දැන් අරකට ආදේශ ගන්න පුළුවන්. මෙතන මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක වෙනුවට මේක ආදේශ ගන්න පුළුවන්. ඊට පස්සේ මම කලිමුත් කරා මෙතන r ගණය කියන්නේ දැන් හොයන්න r වර්ග දන්නවා. එහෙනම් r හොයන්න පුළුවන් මේක මෙහෙම කරලා වර්ගමූල අරගෙන. ඒතර r ගණය කියලා කියන්නේ මේක ගණය. එතකොට වර්ගමූලය into ගණය කියලා කියන්නේ මට ලියන්න පුළුවන්. මෙතන r ගණය r කියලා කියන්නේ මේකේ වර්ගමූලය. ඒතර ඒක ගණය කියලා කියන්නේ මෙයාගේත් ගණය. ඒතර මට ලියන්න පුළුවන් r ගණය කියලා කියන්නේ මෙයාගේ 3/2. හරි. ඒක තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ integration for full circle cancels out row hat components. අයි දැන් මේක අපි ඉන්ටග්‍රේට් කරන්නේ මෙහි නම් මෙහෙට දැන් මේක දිගේ තමයි මම ඉන්ටග්‍රේට් කරන්නේ. මෙතන ඉඳන් කොහොමද ඉන්ටග්‍රේට් කරන්නේ 0 into 2pi. sorry 0 ඉඳන් 0 to 2pi. දැන් මුළු රවුමම යනවනේ. ඒතකොට z මේ row hat මොකද වෙන්නේ? row hat එක මෙහිම ඉඳන් මෙහෙට කරකිලා හැම පැත්තටම කරකිලා කොහොමද හැම එකටම ඒක කරගෙනකොට හැමදාම ඩෙන්ටිකල් හින්දා row hat components ඔක්කොම කැපිලා යනවා. දැන් ඇත්තටම මේක මොකද්ද වෙන්නේ? දැන් අපි right hand rule එකෙන් ගත්තොත් මේ පැත්තට කරන්ට් එකක් කොහොම ගානකොට අපි දන්නවා මේක දැන් මේ අපි දැන් කරන්නේ මේ පැත්තට row hat මේ පැත්තට r vector එක තියෙනවා. හරිද? ඊට පස්සේ මේ දැන් මම මෙතන point එක ගත්තොත් මගේ මූණ පැත්තටනේ මේ පැත්තනේ කරන්ට් එක එන්නේ. ඒත් උඩට කරන්ට් එක එනවා. ඒතකොට උඩට කරන්ට් එක එනකොට මේක මැග්නටික් ෆ්ලක්ස් එක අර ඇඟිලි පැත්තට ගත්තාම මේක මෙහෙම නෑ ඇති වෙන්නේ අත්තන මේ විදිහට ගන්න ඇති වෙන්නේ මැග්නටික් ෆ්ලක්ස් එක මේ පැත්තටනේ උඩට කරන්ට් එක යනකොට එතන මෙතනදී මැග්නටික් ෆ්ලක්ස් එකේ මේ මැග්නටික් ෆීල්ඩ් ඉන්ටෙන්සිටි එකේ දිශාව කියලා කියන්නේ මෙන්න මෙහෙම මෙතන මෙයාට ලම්බකව මෙන්න මෙහෙට හරි n hat හරි එතකොට ඒ ලම්බක පේන්නේ නෑනේ මෙතෙන්ද ලම්බකව තමයි n hat direction එක තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තට තමයි බීටා කෙනෙක් ඇති වෙන්නේ. හරි. දැන් බලන්න n hat r ලම්බක r ට i ලම්බක. උතන කොහොමත් ලම්බක දිශා තුනක තමයි තියෙන්න ඕනේ. දැන් මෙහෙම මේක කරගෙනකොට මොකද වෙන්නේ? දැන් මේ මෙන්න මෙයා වටේට මේ යනකොට මේ n hat එකවත් එම 3D විදිහට මෙයා වටේට ඔහොම ලූප් එකක් ඔය හැදෙනවනේ. එතකොට ඒකේ මොකද වෙන්නේ? මේ මෙන්න මේ පැත්තට විභේදනය කරගත්තාම මෙන්න කම්පොනන්ට්ස් ඔක්කොම කැන්සල් වෙනවා. මේ පැත්තට ඔක්කොම කැන්සල් වෙනවා. මේ පැත්තට කියන්නේ අරේ පැත්තට තියෙන row hat පැත්තට තියෙන components නේ ඒක ඔක්කොම cancel වෙනවා. ඉතුරු වෙන්නේ මොකද්ද? මේ පැත්තට විභේදන වෙන ටික. z hat components ටික තමයි ඉතුරු වෙන්නේ. හරි. ඒතර ඔහොම වෙනවා. ඕක මේ අර rectangle විතර ගත්තොත් අපිට ඕක බලා ගන්න පුළුවන්. හැබැයි මෙතන spherical ගත්තේ හින්දා අපි නිකන් මෙතනදී කියන්න පුළුවන්
මේක මේ රවුමක් විදිහට වටේට අනුගමනය වෙන හින්දා අපිට කියන්න පුළුවන් කෙලින්ම මේ මෙයාගේ රෝ හැට් කම්පොනන්ට්ස් ටික අයිඩෙන්ටිකල් හින්දා මේ කියන්නේ මැග්නිටියුඩ් සමාන හින්දා සහ වටේටම තියෙන හින්දා ඒවා කැපෙනවා කියලා. හරි. ඒතර ඒ වාක්‍යය ලියනවා integration for full circle cancels out r hat components. ඒතර ඒවා කැපි යනවා. ඒතර අපි integration එක ගන්නකොට ගන්න ඕනේ අතර z hat තියෙනවා විතරයි. r ටික කැපෙන හින්දා. හරි. ඒතකොට ඒකත් තේරෙනවා. එතකොට මට එහෙම කරමු. එතන මේ ටික එහෙම නියතට එහෙම තියෙනවා. මෙතන අනුගමනය කරනවා 0 ඉඳන් 2π වෙනකන් කවුරු ඇසුරෙන්ද මේ d phi කෙනෙක් ඇසුරෙන් මේ ආව. එතකොට මේ b hat යන එළියට මෙව යන ඔක්කොම එළියට ඊට පස්සේ නිකම්ම මේක ඇත්තම ඉතුරු වෙන්නේ මේ z හලු ගන්න බෑ. එතකොට ඉතුරු වෙන්නේ නිකම් මෙහෙම සරලව ඔහොමයක් විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මේක සමානයි phi 2π. එතකොට මේකේ උත්තරේ 2π. ඒක තමයි මේ 2π කියන මෙතන රාශිකල් තියෙන්නේ. එතකොට 2π ට 4π එකේ පයි එක මේ 2π ට තේනවනේ 2π ට බලලා 2π එකක් බලලා 2 එකක් බලලා ඉතුරු වෙනවා. එතකොට මෙහෙම උත්තරයක් එනවා. හරි. එතකොට මේක තමයි මේක අවසාන උත්තරේ. හරි. ඊට පස්සේ now දැන් මේ ප්‍රශ්නේ අහන්න වෙන එකක්. හරි. පළවෙනි එක තමයි අර කන්දරේ අහන්නේ. දෙවෙනි එක අහන two such coaxial identical loops with current flowing in the same direction. same direction කියන්නේ මේ පැත්තට. එතකොට මෙයාත් තව එකක් කොහොමද එයා මේ පැත්තටම යන්නේ. ඒ දෙන අතර distance එක d කියලා කියනවා. place on the z axis. හරි. දැන් අහන්නේ find the magnetic field intensity at any point between the coils along the axis z axis. ඒ කියන්නේ පල්ල රූපේ තියෙනවා. හරි. මෙතන ඒ රූපේ. දැන් coils දෙකක් තියෙනවා. p කියලා කැමති point එකක් තියෙනවා. අපි ඒක ස්පෙસિෆයි කරන්නේ කැමති point එකක්. පහළින් ඉඳන් z තියෙනවා නම් මුළු දිග d හින්දා ඊතුරු දිග එතන මෙතන දිග d z වෙනවා. හදා තියෙන්නේ. දැන් ඕක අපිට point එකේ p එකේ අපිට හොයන්න පුළුවන් magnetic flux එක උඩ ගත්ත එක පාවිච්චි කරලා. හරි using the above result මට දැන් මේ 1 2 යම මාක් කරගත්තොත් මේක මට h1 ලියන්න පුළුවන්. h1 කියන අපිට උඩ හදපු විදිහම තමයි. කිසි වෙනසක් නැහැ. ඒකම තමයි උතර මෙතනට එන්නේ. හරි. උඩ එකෙන් දෙවෙනිකින් ඇති වෙන එකේ මොකක්ද එකම වෙනස වෙන්නේ මේකේ? දැන් බලන්න magnetic flux එක ඇති වෙන දිශාව එකමයි. එයි. මම rotate වෙන එකම පැත්තට. ඒතර මෙතනින් magnetic flux එක ඇති වෙන්න ඕන උඩට අර right hand rule එකෙන් මෙතනදිත් මෙයාගෙත් ඉහළට. ඒතර ඉහළට කියන්නේ දැන් මේ කන්ඩක්ටර් එකේ දිගියම තමයි ඇතන. මෙතනින් එහාට මේ පහළ යනකොටත් පහළට නෙමෙයි. පහළ යනකොටත් ඉහළට තමයි. මේ රවුම මෙහෙම කොහොමද යන ওই පැත්තටම. ඒතර මේක දිගේ ඔන්න ওই පැත්ත තමයි මේ බීටා ඇති වෙන්නේ. ඒතකොට මෙතනදී 1 හින්දා ඇති වෙන්නේ ඉහළට 2 හින්දා ඇති වෙන්නේ ඉහළට. හරි. එතකොට මම එතෙන් ආවේශ කරලා මට එකම වෙනස වෙන්නේ මොකද්ද? මේ z කියන්නේ මේ ඉන්න තැන ඉඳන් තියෙන දුරනේ. මෙතන ඉඳන් තියෙන දුරනේ පහළට. මේ ඉන්න තැනට පොයින්ට් එකට. මෙතන ඉඳන් නම් z. ඉතින් මෙතන මෙයා මුළු දිග d කිව්වනම් මේ length එක වෙන්නේ d - z. හරි. දවකෝන් magnitude එක ගන්න. ඒතර ඔක ප්‍රශ්නයක් නෑ. d - z කෙලින්ම ආදර්ශ ගන්න පුළුවන්. හරි. මේ length එක d - z. z - d ද d - z ඒව හිතන්න අවශ්‍ය නෑ. magnitude එකකින්ද එහෙම ගන්න පුළුවන්. හරි. දැන් මෙයා අපි z කැලිපෙන්ද කොහොමද මම d - z තමයි වෙන්නේ. මොකද මේ එකතු කරාම d වෙන්නේ නැහැ. හරි. එතකොට එහෙම තමයි ඉන්නේ. එතකොට එතෙන්ද මට z වෙනුවට මෙතන z වෙනුවට දැන් අවශ්‍ය ගන්න පුළුවන් මෙයාගේ length එක මේ distance එක d - z එච්චරයි වෙනසකට වෙන්නේ. වෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. z dot ඒ පැත්තමනේ තියෙන්නේ තුරට right hand rule එකෙන් එනකොට කලින් හන්ද වගේ එක හින්දාට ඇති වෙන ඉහළට දෙක හින්දාට ඇති වෙන ඉහළට. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර total එක ගන්න පුළුවන් ඔය දෙක එකතු කරලා. ඒතර එකතු ගාම මම එකතුවක් එනවා. පැහැදිලිද? ඊට පස්සේ අපිට මොකද්ද කරන්න කියන්නේ මේක වැදගත්යක් අර ඉම්පෝටන්ට් තීරයක් මේක ඉන්නේ. ඒකේනවා මේ show that d h over dz. ඒ කියන්නේ මේ h කියන එකේ variation එක d z අනුව variation එක මොකද කියන්නේ මේ අනුක්‍රමණය. මොකද්ද මේ gradient එක බිඳුව කියලා at the midpoint. හරි. at the midpoint නවක වරද්ද ගන්න එපා. දැන් මෙතන සමීකරණයක් ගත්තා. මේක දැන් ඔන්න h වලින් තියෙනවා. හරි z hat ගේ component එකක්. z hat component එකකින් තියෙන්නේ. එතකොට දැන් midpoint නම් මොකද්ද වෙන්නේ? z කියලා කියන්නේ d over 2 ආදේශ කරලා මේක මෙතෙන් මේවට ආදේශ කරලා ඊට පස්සේ අනුකරණය කරන්නේ නැහැ. අවකලනය කරන්නේ නැහැ. හරි. එතකොට කොහොමද වැරදි? ඒ දැන් මෙහෙම දන්න උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියනවා
වාහනයක ස්පීඩ් එක 4ms -1 කියලා කියනවා. සෝරි මෙහෙම දාන්න නෑ. ඔහොම නෙමෙයි. මේ හිතන්න මේ පොසිෂන් එක පිටම පොසිෂන් එක වාහනය පිටම වාහනයක් යනවා. වාහනයක පොසිෂන් එක x ගේ මේ මොකක්ද කියන්නේ x ගේ ෆන්ක්ෂන් එක ගන්න. හිතන්න එක z ස්ක්වෙයාර්ඩ් කියලා. පොසිෂන් එක. එතකොට අපි දන්නවා මේකේ ස්පීඩ් එක එන්නේ d පොසිෂන් එක x එකට ගමුකෝ. වේරියේෂන් එක. මේ හිතන්න පොසිෂන් එක කියන්නේ x. හරි. එතකොට මට මේකේ ස්පීඩ් එක එනවා dx/dt කියලා. හරි. dx/dt ස්පීඩ් එක. හරි. s කියලා කියමු. එතකොට මයෙන් අහනවා 3 seconds වලදී මෙයාගේ 3 seconds වලදී කියන්නේ t is equal 3 වෙනකොට මෙයාගේ අපෙන් අහනවා s එක කීයද කියලා. හරි. එතකොට මෙතන මේ z නෙමෙයි t t වල. කාලයේ ෆන්ක්ෂන් නැත්නම් මේ තමයි පොසිෂන් එක කියලා ගන්න. කාලයේ ෆන්ක්ෂන් එකක් තමයි පොසිෂන් එක කියන්නේ. එතකොට අපෙන් ස්පීඩ් එක කියලා කියන්නේ dx/dt. එතකොට හරි පොසිෂන් එක අවකලනය කරාම මේ කාලය විශ්යෙන් එන්නේ ස්පීඩ් එකනේ. ඒතර අපෙන් අහනවා t is equal 3 වෙනකොට කීයද ස්පීඩ් එක කියලා. දැන් මේක මෙහෙම කරොත් වැරදිනේ. ඔන්න දැන් මෙහෙම කියලා පොසිෂන් ඉක්වේෂන් එක කොහොම තියෙනවා. ඒතර මෙතනදී t ට මම ආදේශ කරොත් එහෙම 3 කියන එක. එතන මොකද next is equal 9. ස්පීඩ් එක අහන්නේ. දැන් මේක ඊට පස්සේ මම අවකලනය කරනවා dx/dt 0. මේක වැරදිනේ. පොසිෂන් එක 0 නෙමෙයිනේ. ඒ හරිනම් කරන්න ඕනේ මේක. මේක කරනවා ඉස්සෙල්ලා අවකලනය කරනවා මෙයාව. ඉස්සෙල්ලා අහන්න ඕනේ dx/dt කියන්නේ මොකක්ද කියලා. 2t. ඊට පස්සේ මෙතන ආදේශ ගන්න මේක at t is equal to 3 නම් මේකත් at t is equal to 3. එතකොට මොකද මේ ආදේශ ගාම 6ක් කියලා එනවා පොසිෂන් එක. x is equal to 6 කියලා එනවා. හරි. sorry speed is equal to s නෙමෙයි. speed is equal to 6 කියලා එනවා. හරි. එහෙනම් ඉස්සෙල්ලා අවකලනය කරලා ඊට පස්සේ ආදේශ ගන්න ඕනේ. හරි. ආදේශ කරලා අවකලනය කරන්නේ නැහැ. එතකොට මේක taking ds/dz. දැන් මේක නැත්තම් මේ h කියලා කියන්නේ. h කියලා කියන්නේ ඕකට h magnitude එක. magnitude of h. select කියන්නේ direction එක. එතකොට අපි ඕකේ magnitude of h කියන තමයි මේ අවකලනය කරන්නේ dz ඇසුරෙන්. dz ගේ විශේෂයෙන්. හරි. එතකොට මට මේ h/dz කියන එක මට මේක අවකලනය කොටසක් ඒක කරන්න පුළුවන්. මම කුරුඩු ගන්න නැතුව කරලා පෙන්නන්න මේ විදිහට. මේක නියතේ එහෙම තියෙනවා. ඊපස්සේ මෙතන මේ ගන්න මේ බලය ඉහළට යනකොට මයිනස් වෙනවා. ඒක ඉස්සරහට එනවා. එතකොට මයිනස් මෙහෙම එනවා. එයාගෙන් -1 වෙනකොට -5/2 වෙනවා. ඇතුළේ තියෙන එක එනවා. ඊට පස්සේ ඇතුළේ තියෙන එක අවකලනය කරාම 2z කියලා එනවා. 2z කියනවා. හරි. මෙයාට ගත්තත් එයාත් මේක උඩට යනකොට මයිනස් වෙනවා. එයා ඉස්සරහට එනකොට -3/2 වෙනවා. ඇතුළේ තියෙන එක එහෙම එනවා. අර 3/2 -1 වෙනකොට -5/2 වෙනවා. ඊට පස්සේ ඇතුළේ අවකලනය කරනකොට මොකද වෙන්නේ? මේ වරහන අවකලනය කරනවා. එතකොට ඒ වරහන අවකලනය කරනකොට මේ දෙක ඉස්සරහට එනවා. 2 ඊට පස්සේ මේක -1 sorry 2 1 කියන්නේ 1. එතකොට 1 බලය ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ a * වරහන d - z. ඊට පස්සේ වරහන ඇතුළේ අවකලනය d z අසුරෙන් එක z වල -z අවකලනය කියන -1. එහෙම තමයි අවකලනය කරන්නේ. හරි. ඊට පස්සේ මේක සුළු ගන්න පුළුවන්. දැන් මේ දෙකට දෙක කැපෙනවා. හරි. මේ දෙක කැපිලා යනවා. ඉච්චානේ සුළු වෙන්නේ. හරි. සාස මේ -1ට මේ -1 එකතු වුනහම sorry මේ -1ට මේ -1 එකතු වුනහම +1 කියලා එනවා. ඒතර ඒ ටික හරි. ඕක සුළු කරාම ඔහොම තමයි එන්නේ. දැන් at mid point දැන් තමයි ආදේශ ගන්න. mid point කියන සිද්ධිය මොකක්ද? මේකට කොහොමද මොඩල් ගන්න කියලා. mid point එකේද මොකද්ද වෙන්නේ? mid point කියලා කියන්නේ d/2 තමයි මෙතන z කියලා කියන්නේ. අපි ගන්න z එන z is equal to d/2 මේකට substitute කරා නම් හරි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන මේක නිකන් හිතන්න මේක මේ z තියෙන හැමදාම මේ d තියෙන මේ sorry z තියෙන හැමදාමටම d/2 ආශ කරොත් මේක මල වාතයක් වෙනවා. ඒක ඇතර මෙතනත් මේ d/4 වෙනවා. මෙතන d/4 අර හරයන් වැඩි වෙනවනේ. මේක මෙහෙම නැතුව අනිත් පැත්ත ආශ ගන්න හින්දා d is equal to 2z. ක්ලේසි එතකොට. ඒතර මෙතන d තියෙන තැන් වල 2z දැම්ම නම් හරි. ඒතර මේ z එහෙමයි z එහෙමයි b වගේ එහෙමයි මෙතන b වගේ එහෙමයි z එහෙමයි sorry z එහෙමයි මෙතන d වෙනුවට ආදේශ කරන. එතකොට මොකද්ද 2z මෙතන d වෙනුවට 2z ආදේශ කරාම 2z - z කියන්නේ z. එහෙනම් මේ මුළු කම්පොනන්ට් එක වෙනුවට එනවා z ස්ක්වෙයාර්ඩ් කියලා. හරි. මෙතනත් එහෙමයි.
D වෙනුවට 2 Z ආදර්ශ ගාම මෙතන Z කියලා එනවා. දැන් බලන්න මේකට මේ කැන්සල් වෙනවා. එතකොට 0. හරි ඒක අර පොඩි වැදගත් මේකක් වැදගත් මේ උත්තරයක්. ඒ කියන්නේ ඔහම කොවැක්සියල් විදිහට තියෙනකොට එකම පැත්තට කරන්ට් ඩිරෙක්ෂන් එක යනකොට ඒ ලූප්ස් දෙක අතරමැද හරි පොයින්ට් එකේදී මැග්නටික් ෆ්ලක්ස් ඉන්ටෙන්සිටි එක කොවැක්සියල් එකේ ඇක්සිස් එකේ යුනිට් වෙක්ටර් එකෙන් අවකලනය කරාම යුනිට් වෙක්ටර් එකේ අර යුනිට් වෙක්ටර් නෙමෙයි අර යුනිට් ලෙන්ත් එකෙන් අවකලනය කරාම 0 කියලා තමයි එන්නේ. හරි. ඒතර ඔතනින් මේ කරන්දරේ බයෝසාව කතන්දරේ ඉවර වෙනවා. දැන් මේ ඇම්පියර්ස් ලෝ එකත් මේ ඇම්පියර්ස් ලෝ කියන්නේ නැතු වෙනන්නේ අපි මෙතන මේ ටික එතකොට එක් කොටසක් ඉවර වෙනවා. ඒතර මේ ගණන් ටික හදලා බලන්න තනියම මේ තේරෙනවද කියලා.